ABCD සමාන්තරාශ්‍රයක්ලු. AB පාදයේ දිග සෙන්ටිමීටර් 12යිලු. AB දිග සෙන්ටිමීටර් 12යි. එයා මාක් කරගත්තා. ඊළඟට කියනවා BCD ත්‍රිකෝණයකෝ BCD ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද? 48යි වර්ග සෙන්ටිමීටර්ලු. අපිට කියනවා මෙන්න මේ මෙතන P AP දිග හොයන්න කියලා. කොහොමද හොයන්නේ AP දිග? අපි මේ AP දිග හොයනවා. කොහොමද AP දිග හොයන්නේ? මට කියන්න ඔයාලට පුළුවන්ද මෙන්න මේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කීයද කියලා කියන්න පුළුවන්ද? කීයද? 96යි. කොහොමද කිව්වේ ඔයාලා? මේ ත්‍රිකෝණය 48යි නම් ඒ හා සමානයි මෙයාගේ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය කීයද? 48 වැඩි කිරීම 2 සමානයි 96යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට මට කියන්න සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන සමීකරණය මොකක්ද? ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. සමාන්තරාශ්‍රය වර්ගඵලය කීයද? 96යි. ඒක අපි දන්නවා. ආධාරකය කීයද? ආධාරකයේ 12යි. ඒකත් දන්නවා. ලම්බ උස කීයද? ලම්බ උස කියන්නේ මෙන්න මේ AP දිගට. අපි ඒක දන්නේ නැහැ. මම යාව ලියනවා මේ AP. දැන් මේ අපිට මේ AP හොයන්න බැරිද? පුළුවන් නේද? AP හොයන්නේ කොහොමද? දෙපැත්තම 12න් බෙදනවා. දෙපැත්තම 12න් බෙදනවා. මෙයාට මෙයා කැපෙනවා. 96 බෙදීම 12. කීයද? AP සමානයි 96 බෙදීම 12 කීයද? 8යි සෙන්ටිමීටර්. 8යි සෙන්ටිමීටර්. AP වල දිග 8යි සෙන්ටිමීටර් කියලා අපිට පිළිතුර හම්බෙනවා.